ආයුබෝවන් මගේ ආදරණීය චූටි යාළුවනේ. අද අපි අහන්න යන්නේ අපේ ජීවිතයට ඉවසිලිවන්තකම සහ උත්සාහය කියන එක කොච්චර වැදගත්ද කියන එක ගැන කතාවක්. කතාවට යන්න කලින් අපේ සිතුලි කාටුන් channel එකත් subscribe කරගෙනම යන්න. මොකද අපේ වීඩියෝ එකත් දාපු ගමන් ඔයාලට ඉක්මනින්ම බලන්න පුළුවන්. අද අපේ කතාවේ පුංචි වීරයෝ දෙන්නෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි කැලෑවේ ඉන්න කඩිසරම හාවා. එයාගේ නම හපනා. හපන හරිම ඉක්මන් කෙනෙක්. එයා හැමදේම කරන්න ඕනේ ඉක්මනින් වේගෙන්. දෙවනියා හරිම ඉවසිලිවන්ත ඉබිපැංචෙක්. එයාගේ නම සමාධි. සමාධි හරිම හිමින් තමයි වැඩ කළේ. ඒත් එයා බුද්ධිමත්. එයා හැම වෙලේම කිව්ව මෙන්න මෙහෙම දෙයක්. ඉක්මන් වෙලා වැඩ කරලා වැඩක් නැහැ. හැමදේම හැම වැඩේම හරියට කරන්න ඕනි කියලා. ඔන්න ඉතින් දවසක් මේ දෙන්නට ලොකු රහසක් දැනගන්න ලැබුණා. කැලෑවේ කෙළවරේ උස කන්දක් උඩ මැජික් තරුමලක් තියෙනවලු. ඒ මලින් ලොකු ඵලයක් ලැබෙනවා කියලා. ඉතින් මෙයාලට ඒ කතාව අහලා ඒ මැජික් තරුමල හොයන්න යන්න ඕන වුණා. හපන කිව්වා මට සිටියන් සැලසුම් මුකුත් ඕනේ නෑ. මම දන්නවා එතෙන්ට යන්න. මගේ වේගය මට ඇති. පැයකින් මම එතනට ගිහින් එන්න පුළුවන් කියලා. හපන කෑම ටිකක් බෑග් එකකට දාගත්තා. කිසිම සැලසුමක් නැතුව හයියෙන් දුවන්න පටන් ගත්තා. සමාධි කිව්වා හපනෝ ඔහොම ඉන්න. අපි බලමු මේ පාරේ අමාරු තැන් මොනවාද කියලා. හොඳට හිතලා බලලා යමු. නැත්තම් අපිට කරදරයකට වැටෙන්න වෙයි. සමාධි හිමින් ගලක් ළඟ ඉඳගෙන එයාගේ ගමන් මල්ලේ වතුර ඉදිකටු නූල් වගේ උපකරණ තියාගත්තා. එයා යන්න කලින් ගොඩක් දේවල් ගැන හිතුවා. හපන hina වෙලා සමාධියට මෙහෙම කිව්වා. හහා මේ ඔයා මෙහෙම හිත ඉන්නකොට තරුමල වයසට යයි. එහෙම කියපු හපන වේගින් දුවන්න පටන් ගත්තා. හපන පැයක් ඇතුළත හරිම වේගින් දෙව්වා. එයා ගොඩක් දුර ආවා. හැබැයි හපන හිටිය ගොඩක් මහන්සි වෙලා. එයා ඉක්මන් වෙච්ච නිසා එයාට හරි පාර හොයාගන්නත් බැරි වුණා. ඒ වගේම හපනට ලොකු බඩගින්නකුයි වතුර තිබහකුයි ආවා. ඉක්මනට ආව නිසා කෑමත් ඉවරයි. වතුරත් නැහැ. එයා දුකින් ගහක් යට නතර වෙලා හිටියා. මේ අතරේ හෙමින් එක දිගට සමාධි ඉබ්බ හරි පාර එතනට ආවා. සමාධි එයාගේ ඉවසීමෙන් හිතලා හරි පාර තෝරගත්තා. සමාධි හපන ළඟට ඇවිත් මෙන්න මෙහෙම ඇහුවා. හපනෝ ඔයාට මොකද වුනේ? හපන ලැජ්ජාවෙන් මෙහෙම කිව්වා. සමාධි මම හිතුවා මගේ වේගය ඇද්ද කියලා. මම හිතුවේ නෑ මං අතරමං වෙයි කියලා. වතුර නැතුව මම වෙහෙසටපත් වෙයි කියලා. සමාධි යාගේ ගමන් මල්ලෙන් වතුර ටිකක් හපනට දුන්නා. ඊට පස්සේ එයාට පොඩ්ඩක් ශක්තිය ආවා. දැන් එයාලා දෙන්න එකතු වෙලා එකට වැඩ කරන්න පටන් ගත්තා. සමාධි හෙමින් හරි පාර පෙන්නනවා. හපන ඉවසීමෙන් සමාධිගේ පිටිපස්සෙන් එනවා. ඒ ටික දුරක් යනකොට එයාලට තවත් ලොකු බාධාවක් හම්බුණා. ඒක තමයි ලොකු මඩ වගුරක්. හපන කිව්වා අනේ අපි මොකද කරන්නේ? දැන් අපේ මඩේ එරේ සමාධි. සමාධි හිතලා මෙන්න මෙහෙම කිව්වා. හපනෝ කලබල වෙන්න එපා. මම ඉස්සරහට ගිහින් අතු දාන්නම්. ඔයා ඉක්මනට තුවලා ගිහින් පොඩි අතු කඩන්න ඇවිල්ලා මට දෙන්නකෝ. හපන ඉක්මනින් සමාධිට අතු ගෙනත් දුන්නා. සමාධි ඉවසීමෙන් මඩ වගුර උඩින් අතු දැම්මා. අන්න ඒ විදිහට එයාලා දෙන්න ශක්තිය සහ ඉවසීම යොදාගෙන අන්න ඒ අභියෝගයක් ජයගත්තා. තව ටික දුරක් යනකොට එයාලට මැජික් මල තියෙන කන්දට නගින්න අඳුරු ගුහාවක් ඇතුළෙන් යන්න සිද්ධ වුණා. හපන ගොඩක් බය වුණා. හපන කිව්වා අනේ සමාධි මට බයයි. මට නම් ඉස්සරහට යන්න බෑ. සමාධි hina වුණා. හපන මම කලින්ම හිතලා නූලක් ගෙනාවේ මේකට තමයි. සමාධි යාගේ සැලසුමට අනුව නූල් පෝලය අරගෙන ගුහාව ඇතුළට ගියා. එයා නූලේ කෙළවරක් ගුහාවේ පිටියක ගැට ගැහුවා. ඊට පස්සේ සමාධි හපනට කිව්වා
බයවෙන්න එපා. නූල අල්ලගෙන එන්න කොයා මගේ පිටිපස්සෙන්. හපනා සමාධිගේ පිටිපස්සෙන් නූල අල්ලගෙන කියා. එයාට තේරුණා ඉවසීමෙන් කලින්ම හිතන එක කොච්චර වටිනවද කියලා. අන්තිමේදී එයාලා බය නැතුව ගුහාවෙන් එළියට ආවා. එයාලා දෙන්නම ඉක්මනට කලමුතුනට ආවා. එතන මැජික් තරුමල ලස්සනට පිපිලා තිබුණා. මල පාට පාටින් දිලිසෙනවා. හපනා කිව්වා සමාධි මම තනියම ආවනම් කවදාවත් මෙතෙන්ට එන්න වෙන්නේ නෑනේ. ඔයා නිසයි මට එන්න පුළුවන් උනේ. සමාධි කිව්වා හපනා ඒත් මටත් තනියම මේක කරන්න ගොඩක් කල් යනවා. ඔයා හිටියේ නැත්නම් ඔයාගේ වේගය නිසා අපේ සැලසුම ඉක්මනින්ම වැඩ කළා. මගේ ආදරණීය චූටි යාළුවනේ මේ තමයි අපේ ජීවිතේ තියෙන ලොකුම පාඩම. අපි හැමදේම ඉක්මනට කරන්න ඕනේ නෑ. අපි හපන වගේ ඉක්මනින් වැඩ කරන දක්ෂ වුණත් සමාධි වගේ හිතලා ඉවසීමෙන් වැඩ නොකළොත් අපිට අභියෝග ජය ගන්න ටිකක් අමාරුයි. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ ඉක්මන් වෙන එකම නෙමෙයි. ඒක තමයි ඉවසිලිවන්තව සැලසුම් කිරීම. ඔයාලා හැමෝම ඉවසීමෙන් සැලසුම් කළා යාළුවෙක් එකතු වෙලා වැඩ කරන්න. ඔයාලා හැමෝම ඉවසීමෙන් සැලසුම් කළා යාළුවෙක් එකතු වෙලා වැඩ කරන්න. එතකොට ඔයාලටත් හැමදාම ජීවිතේ එන අභියෝග ජය ගන්න පුළුවන් වෙයි. හොඳයි එහෙනම්. සිතුලි කාටුන් අපි අදට සමුගන්නවා. තවත් ලස්සන කතාවකින් අපි ආයෙමත් ඉක්මනටම එනවා. ඒ එනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මේ වගේ ලස්සන ආදර්ශමත් කතන්දර ඔයාලගේ යාළුවන්ටත් යවන්න අමතක කරන්න එපා.